ගෙදරට එනකොට පොඩි පාර්සලයක් කියලා දුන්නා. ඒකත් නිවාඩු දවසේම ආපේක හොඳයි. මේ තියෙන්නේ මාසෙකට පස්සේ මගේ බයික් එකේ බැදිච්ච කුණු තට්ටුව. තුන්වෙනි මාසේ කියන්නේ ජපානයේ මම වැඩ කරන කම්පැනියේ මට තිබිච්ච සෙනසුරාදා දවසක් නැති වෙච්ච මාසයක්. ඒකින්ද මට මේක හොද ගන්න යන්න කිසිම වෙලාවක් තිබුණේ අද ඇවිල්ලා රතු නිවාඩු දවසක්. මේ දවසේ සතිය මැද අද බ්‍රහස්පතින්දා අද හම්බෙච්ච නිවාඩුවේ මම try කරන්නේ මේක හොදන්න යන්න. මේ තියෙන මං ජපානයේ එපා කරපු වැඩේ. මං ඕඩර් කරපු නැති පත්‍ර මේක ඔබලා යන්නේ. මේ තියෙන මං ඕඩර් කරපු නැති පත්‍ර. තොග පිටින්ම දාලා. ජපානයේ මේ පත්‍ර එක සමහර ඇපාර්ට්මන්ට් වල වෙන්නේ නැහැ. සමහර ඇපාර්ට්මන්ට් වල දාලා යනවා. සාමාන්‍යයෙන් දවසට අනිවාර්යෙන් කොල් ටිකක් දාලා යනවා. ඉතින් ඕක දවස් 3ක් විතර එකතු කරගන්න බැරිනොත් ඔය වගේ පිරලා තියෙනවා. මේක නේ එපා කරුම් වැඩ. කතාවෙන් කතාව බයික් එක හොදන්න යන වැඩේ පර 4යි 10යි වෙලාව තා පොඩක් පරක් මැදේ මූරු ගන්න සීතලයි. සීතලයි කියන්නේ මේ දවස්වල හවස් වෙද්දි තාම සීතල කාලේ වුණාට හවස් වෙද්දි අර පරණ සීතල ගතිය එනවා. ඒ කියන්නේ අතන වතුර දෙක ගැටෙනකොට ගොඩක් වෙලා දෙක ගොඩක්ම සීතල නැහැ. ඒකින්ද ඉක්මනට යන්න ඕන. නැත්නම් ටික වෙලාවක් ගිහිල්ලා උණු වතුරයක් දාගෙන තමයි වැඩේ කරන්නේ. මම පොඩි ක්ලීනර් එකක් ඕඩර් කරා ඉතින් Amazon එකෙන්. ඒක පාවිච්චි කරන්න අත් තමයි. මෙතෙන් foaming ultra clean. මේකත් හොඳ බලන්න මේක අර තියෙනවා මේ බයික් වල යකඩ ඒකට මලකඩ වගේ බැඳලා තිබුණොත් ඒ ටිකත් යවා ගන්න පුළුවන්. ලංකාවේ වගේ අර ගෙදරට හොස් එක ගහලා ගන්න තැන් මෙහෙ නෑ. තියෙන තැනුත් තියෙනවා. මං ඉන්නේ පාට් එකේ නම් එහෙම නෑ. හොදන්න වෙනම තැනකට යන්න ඕනේ. මේ තියෙන ප්ලේස් එක. මෙතෙන්ට ඇවිල්ලා අපිට මැෂින් එක නැතුව වෙනම අපිට සෝද ගන්න පුළුවන්. මේ යාඩ් දෙකක් තියෙනවා. එන්න මෙතනින් තමයි අපිට ඕන පැකේජ් එක තෝරගන්න තියෙන්නේ. වතුරත් එක්ක ෂැම්පු දාගන්න පුළුවන් පොඩි. අතන බද්දේ ඊට පස්සේ වතුර විනාඩියක් ඉඳලා විනාඩි දෙකක ෂැම්පු එක හදාගන්න. ඒක බලමු මොකද යූස් කළා මොකද වෙන්නේ කියලා. අන්න සිදු වෙනවා. මේක මරු බාණ්ඩේ. ගෙදරින් පොඩි බාණ්ඩයක් ගන්නවා. ඒකත් අරගෙන යන්න. ගෙදරට එනකොට පොඩි පාර්සලයක් කියලා දුන්නා. ඒකත් නිවාඩු දවසේම ආපේක හොඳයි. එනකම් බලන් ඉඳලා දැන් මේ ගෙවුනාට පස්සේ මේ ටික වැඩ කරන්න පටන් ගන්නවා. අපි අද දවසේ ප්ලෑන් කරපු වැඩ ටික නම් කරගන්න පුළුවන් වුණා කියන එක.